කවුද අප්පා මේ? කොල්ලෙක් හරි කමන්නේ උස්සන් දුවනවා කිව්වොත් ක්ලිනික් යන අය ඉන්නවා එක එක ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඔය අනෙක් කෙනා කලින් මට දැනුවත් කරාද? බෑග් එක කරා යන්නේ. අල්වන්න කොහෙද ඉන්නේ කියලා කොහෙන්ද යන්නේ මානව දැනුවත් කරලා යන්න බෑ. හරිද? දැන් හේතුව ලියාගෙන යවන්න හේතුව ලියාගෙන යන්න. ඔයාගේ නමයි බාකෝඩ් එක හේතුවගෙන ඊට පස්සේ එහෙම යන්න බෑ. ඉතින් ඒක තේරෙන්න ඕන වන්නේ. ඒ මන් දන්නේ. හරි. කවුද අප්පා මේ? මොනවද මේ? අනික ගියානම් මං ගියානම් යන්න දෙනවා සමහර අර තව එක්කෙනෙක්ට මම ටෝක් දීදී තමයි ගියේ මගේ කය ගහ යන්නේ යනකොට මොන හරි මේ අඩු ගානේ ළමයෙකුට පොඩි ඩිසිප්ලින් එකක් තියෙන්න බෑ ඒවා මොන චාරයක්ද මන් දන්නේ වෙනම ඔයා යන්න හැවුවා නම් මං අනිත් පැත්තට අහලා තර්ක කරලා ඔයාගේ තර්ක බිඳලා ඔයා මේ වෙන ගමනක් යනවා කියලා කියන්නේ මං පන්තියට ඇවිල්ලා මම hina වෙලා කිව්වත් මං ඔයා මගේ මූණට කතා කරද්දි මං එහෙම කියන්නේ හරිනේ හරිද මිනිහෙක් බොරුවක් ක්ලාස් එක කරන් ඇවිල්ලා කියද්දි අපි අනිත් පැත්තට දමලා ගන්න කරනවා වෙන ප්‍රශ්නකාරී දෙයක් කරනවා නම් අනිත් පැත්තට කියනවා ප්‍රශ්නකාරී දෙයක් නම් අනිත් පැත්තට කියනවා ප්‍රශ්නකාරී දෙ වෙන ඔයාගේ පොඩි ආතල් එකක් ගත්ත කියලා මම ලොකුවට ඒකට කියන්නේ හරිද මම ඇත්තද ඕ හා කොලේ ඔය කියන නමයි බාකෝඩ් එක ලියලා යන්න කියලා කියනවා ඉතින් ඒ වගේ කරලා එහෙම කරන්න ඕන හරිද ප්‍රශ්නකාරී වගේ දෙයක් නම් කොල්ලේ කෙල්ලෙක් ඔස්සන් දුවනවා වගේ කිව්වොත් අන්න කියනවා ඕ ඉන්න කියලා. හරිද? එහෙම නැත්නම් එහෙම මං කියන්නේ නැහැ. හරිද? එහෙම නිකන් ප්‍රශ්නකාරී නොවන දේවල් වලට ඉතින් අපි කලබල වෙන්න ඕනේ. හරිද? ඒවට කෙල්ලෙක් උසන් දුවනවා වගේ කිව්වොත් කොල්ලෙක් හරි කමන්නේ උසන් දුවනවා කිව්වොත් what අපි පොඩක් කියන එපා එහෙම කරන්න එපා කියලා. හරිද? නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ මම එකට එකයි කාලට වගේ යන්න ප්‍රශ්න තියන අය ඉන්නවනම් එහෙම ඉන්නවනේ ක්ලිනික් යන අය ඉන්න. එක එක ප්‍රශ්න තියන අය ඉන්නවනේ. එහෙමනම් මට කලින් කියන්න මං ඒකේ විදිහ හේතු හොයන්න යන්නේ නැහැ. හරිද? කලින් කියන්න උදේ හරි ඉන්ටර්වල් එකේ මම අතන ගිහලා පොඩි චෙට් එකක් ලියලා දෙන්න. එතකොට මම එහම යන්න හදලා දෙන්න. හරි. රයිට්.